හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙස අල්ලස් කොමිසම ඊයේ වරෙන්තුවක් නිකුත් කළා. අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව තමයි අධිකරණය මේ වරෙන්තුව නිකුත් කළේ. ඉතින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා තවන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පෙත්සමක් ඉදිරිපත් කළ තිබියදී අල්ලස් කොමිසම මේ ආකාරයෙන් වරෙන්තුවක් ලබා ගත්තේ කොහොමද? ඒ පිළිබඳ තොරතුරු අපි මේ වීඩියෝවෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා. පසුගිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් චීන සමාගමකින් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම හමුවේ පිනිහින්න කියලා අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැනුම් දීම් කර තිබුණා. අවස්ථා කීපයකදීම මේ දැනුම් දීම් සිද්ධ කළත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශයක් ලබා දෙන්න අල්ලස් කොමිසමට නොපැමිණි බව තමයි එම කොමිසම සඳහන් කරන්නේ. මේ අතරපාරේ මේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන කියලා ඉල්ලලා මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය බදාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප පෙත්සමක් ඉදිරිපත් කළා. මේ අපේක්ෂිත ඇප පෙත්සමෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර සිටියා මේ කාබනික පොහොර නෞකාව චීනයෙන් ආනයනය කිරීමේ සිද්ධියට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව. ඔහු සඳහන් කළේ මේ පොහොර සහ කෘෂිකාර්මික ද්‍රව්‍ය මිලදී ගැනීමේ කටයුතු එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ගැසට් නිවේදනයකට අනුව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය වෙත පවරලා තිබ්බා කියලා. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය කියන්නේ වෙනම ලේකම්වරයෙක් යටතේ පාලනය වන වෙනම අමාත්‍යාංශයක් බවත් ඔහු තමන්ගේ පෙත්සමෙන් සඳහන් කර තිබුණා. ඉතින් මේ පොහොර නැවේ ගනුදෙනුවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැහැ කියලා ඒ සඳහා මුදල් ගෙවීමේ කටයුතු වලට තමන් මැදිහත් නොවු බවත් මහින්දානන්ද අලුත්ගමගේ තමන්ගේ පෙත්සමේ සඳහන් කර තිබුණා. ඒ වගේම ඔහු තව විශේෂ කාරණාවක් සඳහන් කර තිබෙනවා. මේ චීන නෞකාවට මුදල් ගෙවීමේ කටයුතු සිද්ධ වුණේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුකරයක ඇති වූ සමතයක් අනුව නීතිපතිවරයාගේද උපදෙස් මත බවත් ඔහු තමන්ගේ පෙත්සමෙන් සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ පෙත්සම පසුගිය බදාදා සලකා බැලීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳෙව්වා. ඒ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හේමන්ත ගමගේ මහතා ඉල්ලා සිටියා මේක හදිසි නඩු කටයුත්තක්සේ සලකා පසුදාම සැලකිල්ලට කැඳවන ලෙස. නමුත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඒ කියන්නේ ඊයේ දින සහ පෙරේදා තමන්ගේ අධිකරණයේ විශාල නඩු සංඛ්‍යාවක් කැඳවීමට නියමිතව තිබෙන නිසා එම නඩුව ලබන සඳුදා ඒ කියන්නේ 19 වෙනිදා කැඳවීමට කටයුතු කරන බව. මෙසේ තිබියදී ඊයේ සවස අල්ලස් කොමිසමේ විශේෂ කණ්ඩායමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම පරීක්ෂණයට අදාළව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ ලබා දීම හිතාමතාම ප්‍රමාද කරමින් මගහරිමින් සිටින බවට දැනුම් දී තිබුණා. ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේ මහතාව මෙම නඩුකරේ සැකකරුවෙකු වශයෙන් නම් කිරීමටත් අල්ලස් කොමිසම කටයුතු කළා. ඒ අනුව මොහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන්න කියලත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තුවක් නිකුත් කළා. මේ වගේ තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. මොකද ඔබ ලබා දෙන සහයෝගය තමයි අපේ විශාලම ශක්තිය බව සඳහන් කරන්න කැමැතියි.